ආයුබෝවන්. අපි හැමෝම ජීවිතේ හොයන දෙයක් තමයි සිතේ නියම නිදහස සහ ගැඹුරු අවබෝධය. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඒ නිදහස කරා යන මාවට පදනම වන බුදුදහමේ උගන්වන සත්ත බොජ්ජංග. එහෙම නැත්නම් අවබෝධය සඳහා උපකාරී වන කරුණු 7 ගැනයි. මේ සඳහා අපි ප්‍රධාන සූත්‍ර දේශනා කීපයක්ම පාදක කරගන්නවා. ඉතින් අපි මේ ගමන පටන් ගමු සරල ප්‍රශ්නයකින්. ඇත්තටම මේ අවබෝධය කියන ඉලක්කයට, ඒ කියන්නේ නිර්වාණයට ලැඟා වෙන්න අවශ්‍යම කරන මානසික ගුණාංග මොනවාද? ඔන්න ඔය ප්‍රශ්නයට ලැබෙන පිළිතුර තමයි අපේ අද මේ සම්පූර්ණ සාකච්ඡාවේ හරය වෙන්නේ. හොඳයි. අපි බලමු අද මේ කාරණා ටික දිගේ කොහොමද යන්නේ කියලා. මුලින්ම අපි බලනවා අවබෝධයේ මාර්ගය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒකට ඕන කරන හිමාලය වගේ ශක්තිමත් අත්තිවාරමක් ගැන කතා කරනවා. ඊනකට අපේ සිත පෝෂණය කරන ආහාරය ගැනත් මේ බොජ්ජංග අංග එකින් එක හටගන්න ආකාරය ගැනත් බලනවා. අවසානයේට මේ පිළිවෙතේ උත්තරීතර ප්‍රතිඵල සහ මේ සියල්ල ප්‍රගුණ කළ සිතක තියෙන විශ්විත බලය ගැනත් අපි විමසා බලමු. හරි, එහෙනම් යමු පළවෙනි කොටසට, අවබෝධයේ මාවත. අපි මුලින්ම බලමු මේ බොජ්ජංග කියන වචනේ තේරුම මොකක්ද කියලා. බොජ්ජංග මේක තේරුම තමයි බුද්ධි එහෙම නැත්නම් අවබෝධය කරා ගෙනියන අංග හෙවත් කාරණාව. හැබැයි බික්කු සූත්‍රයේ කියවන විදිහට මේවා නිකම්ම වචන ටිකක් නෙවෙයි. මේවා තමයි අවබෝධය කරා අපිව කෙලින්ම අරගෙන යලා හිතේ වඩන්න පුළුවන් ඇත්තම මානසික ශක්තියින්. බුදුරජාණන් වහන්සේම මේක පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. මහන නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින නිසා බොජ්ජංගයෝ යයි කියනු ලැබෙත්. ඒ කියන්නේ මේ කරුණු 7 තියෙන එකම පරමාර්ථය අවබෝධය කියන එක තමයි. වෙන කිසිම දෙයක් නෙවෙයි. හොඳයි, දැන් අපි යමු දෙවනි කාරණයට. හිමාලය වගේ ශක්තිමත් අත්තිවාරයක් මේ බොජ්ජංග වඩන්න නම් ඊට කලින් තියෙන්න ඕන දෙයක් ගැනයි මේ කියන්නේ. හිමවන්ත සූත්‍රයේ තියෙනවා හරිම ලස්සන, හරිම බලවත් උපමාවක්. හිතන්නකො නාගයින්ට ලොකුවට බලවත් වැඩෙන්න නම් හිමාල වනය වගේ දැවැන්ත තැනක් ඕන. අන්න ඒ වගේ තමයි යෝගාවචරයේකට මේ කියන බොජ්ජංග ධර්ම හිතේ වර්ධනය කරගන්න නම් සීලය කියන නොසැලෙන ශක්තිමත් පදනම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. බලන්නකෝ ඒ නාගයාගේ ගමන හිමාලයේ ශක්තිමත් වෙලා එඩා මුලින්ම යන්නේ පොඩි දිය කඩਿති වලට. ඊට පස්සේ ලොකු විල් වලට, එතනින් පොඩි ගංගාවලට, ඊටත් පස්සේ මහා ගංගාවලට, අන්තිමටම යන්නේ මහා සාගරයට. අන්න ඒ විදිහටම තමයි සීලේ පිහිටපු කෙනා මේ සත්ත බොජ්ජංග වඩමින් ටිකෙන් ටික ඉස්සරහට ගිහින් අන්තිමට නිවන් නැමැති මහා සාගරයට ළඟා වෙනවා. ඒ නිසා සීලය නැතුව මේ ගමන කොහෙත්ම යන්න බෑ. හරි. එහෙනම් තුන්වෙනි කොටස. අපේ සිත පෝෂණය කරන ආහාරය. කාය සූත්‍රය පදනම් කරගෙන බලමු. කොහොමද අපේ හිතේ කුසල් සහ අකුසල් සිතිවිලි හැදෙන්නේ නැති වෙන්නේ කියලා. ඔව්, හරියට අපේ ශරීරයේ පවතින කෑම බීම ඕන වගේම අපේ හිතේ ඇතිවෙන හැම තත්යකටම, ඒ කියන්නේ නීවරණ වගේ අකුසල් වලටත් බොජ්ජංග වගේ කුසල් වලටත් ඒවටම වෙන්වෙච්ච ආහාර වර්ග තියෙනවා. ඒ කියන්නේ හිතේ දේවල් ඇති වෙන්නේ නිකම්ම නෙවෙයි. අපි අවධානය දෙන දේවල් වලින් තමයි ඒ දේවල් පෝෂණය වෙන්නේ. මෙන්න බලන්න ඒ වෙනස කොච්චර පැහැදිලිද කියලා. ව්‍යාපාදය, ඒ කියන්නේ ද්වේෂය වගේ නීවරණයක් පෝෂණය වෙන්නේ අපි ගැටන අරමුණු ගැන අයෝනිසෝමනසිකාරයෙන්, ඒ කියන්නේ නුවණින් තොරව හිතනකොට. ඒත් බලන්න සතිය වගේ බොජ්ජංගයක් පෝෂණය වෙන්නේ සතිය පිහිටවන්න සුදුසු ධර්මකාරණා ගැන යෝනිසෝමනසිකාරයෙන්, ඒ කියන්නේ නුවණින් මෙනෙහි කරනකොට. ඉතින් කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. නීවරණ වලට දෙන කෑම නවත්තලා බොජ්ජංග වලට කෑම දෙන එක. හොඳයි. දැන් අපි බලමු හතරවෙනි කොටස. මේ බොජංග අංග 7 හටගන්න ආකාරය. මේවා නිකම් එක එකාට සම්බන්ධ නැති දේවල් නෙවෙයි, එකක් නිසා අනික හටගන්නා හරිම ලස්සන තාර්කික දාමයක්. සීල සූත්‍රයට අනුව මේක සිද්ධ වෙන පිළිවෙල හරිම අපුරුයි. බලන්න. මුලින්ම සිහිය, ඒ කියන්නේ සති පිහිටුවා ගන්නවා. හොඳට සිහිය පිහිටියාම ඉබේම ධර්මය ගැන නුවණින් විමසන ගතිය, ඒ කියන්නේ ධම්ම විචය ඇති වෙනවා. ධර්මයේ විමසන කෙනාට නිකන් ඉන්න බෑ. එයාගේ හිතේ නොපසුබස්නා උත්සාහයක්, ඒ කියන්නේ විරිය හට ගන්නවා. වීරිය වඩනකොට කායික සැප සම්පත් වලට අදාළ නැති निराமிස ප්‍රීතියක් ඇති වෙනවා. හිතේ ප්‍රීතිය ඇති වෙනකොට කයයි හිතයි දෙකම සංසුන් වෙනවා. ඒකට කියනවා පස්සද්ධි කියලා. ඔන්න ඔය විදිහට සංසිඳුණු සිත හරිම ලේසියෙන් එක අරමුණකට එනවා. ඒ කියන්නේ සමාධියටපත් වෙනවා. අනේ සමාධිගත සිත දිහා
ඒකට ඇලෙන්ඩෙවත් ගැටෙන්ඩෙවත් නැතුව මැදහතෝ බලාගෙන ඉන්නවා. ඒකට කියනවා උපේක්ඛා කියලා. බලන්න එකක් අනිකට කොහොමද පාර හදලා දෙන්නේ කියලා. හරි. එහෙනම් පස්වෙනි කොටස. මේ පිළිවෙතේ ප්‍රතිඵල 7. ඉතින් මේ විදිහට බොජ්ජංග 7ම සම්පූර්ණ කළාම ලැබෙන උතුම්ම ප්‍රතිඵල මොනවද? සීල සූත්‍රයේම කියවෙන විදිහට මේ පාරේ යන කෙනාට ලැබෙන ප්‍රතිඵල හරිම නිශ්චිතයි. ඉහළම දේ තමයි මේ ජීවිතයේදීම අරහත් භාවයට පත්වීම. හදිස්සියවත් ඒක එහෙම වුණේ නැත්නම් මරණ මොහොතේදී අරහත් භාවයට පත්වෙන්න පුළුවන්. ඒකත් බැරි වුණොත් සුද්ධාවාස කියන උසස් බ්‍රහ්ම ලෝකවල ඉපදිලා එතනදී නිවන් අවබෝධ කරනවා. ඒකත් එක විදිහකට නෙවෙයි අවස්ථා 5ක් යටතේ සිද්ධ වෙන්න පුරුවන් කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් මේකෙන් පේනවා මේ මාවතේ ගියොත් දුක අවසන් කිරීම කියන ඉලක්කය නිකන් හීනයක් නෙවෙයි අනිවාර්යෙන්ම ළඟා කරගන්න පුරුවන් දෙයක් කියලා. අපි දැන් යන්නේ අවසාන කොටසට ප්‍රගුණ කළ සිතක බලය. මේ භාවනාවෙන් ලැබෙන මානසික නිදහස ඒ ශක්තිය කොයි වගේද කියලා සරියුත් මහරහතන් වහන්සේගේම වචන වලින් අහලා බලමු. වත්ත සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ මේක පැහැදිලි කරන්න හරිම ලස්සන උපමාවක් ගෙනවා. උන්වහන්සේ කියනවා හිතන්න රජ කෙනෙක්ට හරි රජ ඇමති කෙනෙක්ට හරි එක එක පාට ඇඳුම් පිරුණු ලොකු පෙට්ටියක් තියෙනවා. එයාට පුරුවන් උදේට ඕන ඇඳුම, දවල්ට ඕන ඇඳුම, හවසට ඕන ඇඳුම, කැමති වෙලාවට කැමති ඇඳුමක් තෝරගෙන අඳින්න. අන්න ඒ වගේ තමයි මේ බොජ්ජංග ප්‍රගුණ කරපු කෙනාටත් පුළුවන්ලු දවසේ ඕනෑම වෙලාවක Taman කැමති බොජ්ජංගයකින් යුක්තව ඉන්න. මේකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ එයාගේ හිත තවදුරටත් බාහිර දේවල් වල වහලෙක් නෙවෙයි. එයා තමන්ගේ හිතේ ස්වාමියා බවට පත් වෙලා. ඒක නිදහස් ඕනෑම තත්වයකට හැඩගැහෙන්න පුළුවන් හරිම බලවත් මනසක්. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරමු මේ ප්‍රශ්නයත් එක්ක. සිතක් මේ තරම් ඉහළ මට්ටමකට මේ වගේ ප්‍රවීණත්වයකට පුහුණු කරන්න පුරවන්න ඇත්තරම ඒ සිතේ ශක්්‍යතාවයේ සීමාවක් තියනවද?